got the devil in your eyes. You went and took me by එහෙනම් බලන්න යාළුවනේ මම දැන් බොන්සායි වලට අමතරව වෙන අලුත් විදිහ වැඩක් කරන්න යන්නේ මේ අඹ ගහේ අඹ මේ අපිට කණ්ඩ කලින් මේ සත්තු කනවා මේ සත්තු කන හින්දා මේ සත්තුන්ගෙන් ආරක්ෂා කරලා අපිට කණ්ඩ පුළුවන් විදිහට මේ ගෙඩියක් ආරක්ෂා කරගන්න විදිහ මම මේ කරන්න යන්නේ දෙන්නම් යන්නේ ඔයාලට පේනවා ඇති මේ අඹ ගෙඩිය මම සත්තුන්ගෙන් ආරක්ෂා කරගෙන අපිට පාවිච්චි කරන්න පුළුවන් විදිහට මම පොඩි වැඩක් කරනවා මේ කොකාකෝලා බෝතල් 32ක් පාවිච්චි කරලා මම කරන්න යන විදිහ ඔන්න බලන්න ඔයාලටත් මේ විදිහට පළතුරු ආරක්ෂා කරගන්න පුළුවන් සත්තුන්ගේ හරි මම එතකොට මේ වගේ හිස් බෝතල් දෙකක් අරගෙන අර අඹ ගෙඩි දෙක දාන්න යන්නේ සත්තුන්ට කන්න බැරුව යන්නේ මේ විදිහට කපා ගන්නවා ඉස්සරට බෝතල් දෙක කපා ගන්නවා පරිස්සමට කපා ගන්නවා වෙන්නේ නැතුවම කපා ගන්නවා. වෙන් වෙන්නේ නැතුවම කපා ගන්නවා. අඹ ගෙඩි දෙකක් තියෙන හින්දා මම බෝතල් දෙකක් ගත්තා. ඊට පස්සේ මං ගෙනගිහලා මේ බෝතල් දෙක අර අඹ ගෙඩි දෙක මේ බෝතල් දෙක අසර කොහොම හරි දානවා. ඉදෙනකම්. ඊට පස්සේ ලේන්නුන්ට මේක මේ කන්න බෑ. එහෙනම් බලාගෙන ඉමු. බලන්න මේ අඹ ගෙඩි දෙක දැන් මේ සත්තු කනවනේ අපිට කන්න දෙන්නේ නැතුව මම මේක මේ බෝතල් දෙක අස්සට දාලා ඉදව පරිසම් කරගන්න යන්නේ බලන්න දැක්කද දැන් මේක ඉදෙනකම් මෙහෙම තියෙනවා මේක ලොකුයි ඒක නිසා මම බෝතලේ අයින් කරනවා මේකට දානවා ඒක හරි ගියා ලොකු ගෙඩියට මේක දානවා. ඔන්න ඔය විදිහට අපිට දිහා ගන්න පුළුවන්. මම මේක ඉදිවට පස්සේ යාලට පෙන්නන්නම්. ඉතින්ම විවට වැටෙනවා. සත්තුන්ට කන්න බෑ. සත්තුන්ට කන්න බැරි විදිහට ඉදලම් විවට වැටෙනවා. ඔන්න ඔහම මේක අතහැරලා තියෙනවා. ඔන්න බලන්න. හරි හරි එහෙනම් ළමයි මේ මම එදා මේ ඉදෙන්න කියලා දාපු අඹ ගෙඩිය මෙන්න වත්තලා ගත්තා මේ දැන් දෙන්නුන්ට සත්තුන්ට කන්න බැරුව යන විදිහට මම මේ ගත්තේ අපි මේ කපලා බලමු කොහොමද තියෙන්නේ කියලා මේ අඹ ගෙඩිය මේ ඉදිලා තියෙන්නේ දැන් බලමු මේක හොඳ තත්ත්වෙන් තියෙනවද කියලා කට් කරලා මේ අර ඉදවල ගත්ත අඹ ගෙඩියක් තියෙන්නේ මම මේක කපන්න යන්නේ හොදලා අපලා බලමු අපි මොකද වෙලා තියෙන්නේ කියලා got the devil in your eyes. You went and took me by surprise. Say what you wanna say, I won't go back. If you wanna hit the road, then let's go then. Let's just go and see the world and just show them what it really means to live life golden. Yeah, we're golden, baby girl, we're golden. බලන්න
දැන් අර අපි කඩාගත්ත සතුන්ට කන්න නොදී කඩාගත්ත මේ අඹ ගෙඩිය. මේ විදිහට කිසිදු හානියක් නැතුව අපි කඩලා ගත්තා. දැන් අපි කපලා බලමු මොකද අත්ති කියලා. ඔයාලට පේනවා ඇති මේ පණුව විදලත් නැහැ. මේ සත්තු කාලත් නැහැ. අපි කපලා ගත්ත මේ බලන්න හොඳට අඹ ගෙඩිය එදලා අපි අරගත්තා. ඔයාලටත් පුළුවන් මේ වගේ පළතුරු ගෙඩියක් සත්තුන්ගෙන් පණුවන්ගෙන් බේරගෙන හොඳට පස්සලා ඉද්ද ගන්න මෙන්න මේ ක්‍රමයට.